අයිබෝවන් ඔයාලා හැමදෙනාම SAP Material Master Explained video series එකට මම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ Basic Data View 2. ඒකේ Other Data කියන segment එක තමයි අපි කතා කරන්නේ. අපේ කලින් වීඩියෝ එකේදී අපි Basic Data View 1 එක සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. ඉතින් අද Basic Data View 2 එක අපි කතා කරමු. මගේ නම අනුෂා ගමගේ. අපි යන් presentation එකට. Basic Data 2 කියන view එකේ මොකක්ද purpose එක? Basic Data 2 acts as the materials technical and regulatory profile, storing client-wide data like engineering drawings, material compositions, and safety compliance. මෙතෙන්දි කියන්න ඕනි basic data 1 වගේම basic data 2 කියන views අපි පාවිච්චි කරන්නේ client level views විදිහට. එතකොට මේ views වල maintain කරන ඔක්කොම data disregard the plant warehouse හැම material එකේ client level impact වෙනවා. අර වගේ limitation එකක් වෙන්නේ නැහැ. ඉතින් basic data 1 එකේ අපි mainlyම කතා කරේ ඒ material එකේ තියෙන informations. ඒ කියන්නේ අපි කතා කරේ ඒකේ unit of measure එක, ඊට පස්සේ ඒකේ weight එක, ඒ වගේ දේවල්නේ. නමුත් basic data 2 එකට ආවම අපි කතා කරන්නේ ඒ material එකේ තියෙන technicality එක පැත්තේ තමයි කතා කරන්නේ. ඔයාලට දැන් අපි fields by fields explanation එකට යනකොට ඒක තේරෙයි. සරලවම කිව්වොත් එහෙම basic data 1 කියන්නේ මැටීරියල් එකේ ID කාඩ් එක වගේ. ඒ කියන්නේ ඔයාගේ නම, weight එක, size එක ඒ දේවල් තමයි. basic data 2 එකේ කියන්නේ කොහොමද මේ මැටීරියල් එක හැදෙන්නේ කියන එක තමයි. අපි අද field by field explanation එකකින් මෙන්න මේ කියන points 6 cover කරනවා. Production inspection memo, industry standard description, basic material, page format and CAD indicator, medium, MS book, part number. මෙන්න මේ කියන areas ටික අපි අද අපේ session එකේදී cover කරනවා. අපි බලමු මුලින්ම production inspection memo කියන්නේ මොකක්ද කියලා. මේකේ functionality එක පැත්තෙන් අපි ගත්තොත් එහෙම act as a centralized instruction trigger. It is a text field that stores critical handling or quality notes. දැන් මේක මේ field එකේ functionality එක තමයි එයා instruction trigger එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අපිට මේ text field එකේ අපේ අවශ්‍ය instruction එක type කරාම ඔයාට ඔයාගේ production inspection memo වලට ඒ instruction note එක ගන්න විදිහට අපිට configurations කරලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. example එකක් විදිහට ගත්තොත් එහෙම ඔයා මොනා හරි ඔයාගේ කරන production එක handle කරනකොට ඒකට මොනා හරි instruction ඕන නම් අපිට නිකන් warning, handle with care වගේ ඒ වගේ මොනා හරි instruction එකක් note එකක් විතර දාන්න පුළුවන්. මොකද මේකේ පැහැදිලිවම කියනවා මේක text field එකක් කියලා. ඊට පස්සේ අපි system behavior එක පැත්තෙන් කතා කරොත් එහෙම when a production order or quality inspection lot is created, the system can be configured to pull this text and display it as a pop-up or print it on the shop floor papers. එතකොට ඔයා මේ මැටීරියල් එකට අපේ මොකක් හරි ඉන්ස්ට්‍රක්ෂන් ට්‍රිගර් එකක් දුන්නොත් handle with care හරි මොනා හරි ඉන්ස්ට්‍රක්ෂන් ට්‍රිගර් එකක් දුන්නොත් ඔයාට ඒක කන්ෆිගර් කරන්න පුළුවන් production node එකේ හරි quality inspection lot එක create වෙන වෙලාවෙදී pop up එකක් විදියට හරි මොකක් හරි mandatory field එකක් pop up වෙන විදියට හරි config කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඒ අවශ්‍ය ඔයාගේ shop floor වැඩ කටයුතු ටික ඒ කියන්නේ ඔයාගේ production එකේ හැදෙන documentation වල ඔයාට මේක print වෙන විදිහට config කරන්න පුළුවන් system එක. මේකේ තියෙන වැදගත්කම තමයි it prevents human error by ensuring specific instructions. දැන් අපි අතන දෙන instruction එක දෙනවනේ. එතකොට අපිට වැඩ කරනකොට මේක පිළිබඳව අපිට අවධානයක් නැති වුණොත් අපිට මේ වගේ trigger එකක් set කිරීම තුලින් අපිට අර error එකක් වෙන්න තියෙන chance එක අඩු කරගන්න පුළුවන්. එතකොට SAP system එක ඇතුලේ අපි ගිහින් බැලුවොත් එහෙම performance assistance එකෙන් අපිට කියලා තියෙනවා number under which you have sorted a production or inspection memo for the material.
එතකොට මෙයාලා කියන විදිහට තමයි මේක purely information. ඒ කියන්නේ මේ කියන ෆීල්ඩ් එක ඔයා mandatory fill කරන්න ඕනි එකක් නෙමෙයි. ඔයාගේ ව්‍යාපාරයේ ඔයාට අවශ්‍යතාවය අනුව මෙන්න මේ ෆීල්ඩ් එකට ඉන්ෆර්මේෂන් එකක් ෆිල් කරලා ඔයාගේ ප්‍රොසෙස් එකේ අවශ්‍ය තැන්වලට කන්ෆිගරේෂන් එකකින් මේ ෆීල්ඩ් එක ලින්ක් කරලා ඔයාට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක ඉන්ෆර්මේෂන් ෆීල්ඩ් එකක් හින්දා ඔයාට මේ ෆීල්ඩ් එක ඉග්නෝර් කරන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. සහ මේ ෆීල්ඩ් එකට එන ඉන්ෆර්මේෂන් කන්ෆිග් කරන්න ඕනි ෆීල්ඩ් එකක් නෙමෙයි. මෙතෙන්දී ප්‍රොඩක්ෂන් ඉන්ස්පෙක්ෂන් මෙමෝ මේක අපි ගිහිල්ලා බැලුවොත් එහෙම මේකේ ටෙක්නිකල් ඩීටේල් එකට ගිහින් බැලුවොත් එහෙම මේකේ ඉන්ෆර්මේෂන් රෙකෝඩ් වෙන්නේ MARA මාරා ටේබල් එකේ FERTH කියන ෆීල්ඩ් එකේ තමයි. ඔයාට එතකොට මෙතන මොන හරි ඉන්ෆර්මේෂන්ස් දාලා තියෙනවද කියලා බලන්න පුළුවන්. ඕනනම් ටේබල් ලෙවල් එකට ගිහිල්ලා අපි මේක කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා. මේක ඇත්තටම ප්‍රොඩක්ෂන් මෙමෝ එකේ මොකුත් කන්ෆිග් කරලා නැහැ. අර මම කිව්වා වගේ මේක ඉන්ෆර්මේෂන් ෆීල්ඩ් එකක් හින්දා නෝමලි මේක යූස් කරන එක මැන්ඩටරි නෑ. තමන්ගේ ව්‍යාපාරයේ අවශ්‍යතාවයක් තියෙනවා නම් විතරයි අපි ඇත්තටම මේක පාවිච්චි කරන්නේ. එතකොට ඔයාලට පේනවා මෙතනින් මේක ක්ලික් කරාම මෙතන මැච් කෝඩ් එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ සිස්ටම් එකේ කන්ෆිග් කරලා තියෙන ලිස්ට් එකකින් කුවරි වෙලා නෙමෙයි එන්නේ. ඔයාලට මෙතන ෆ්‍රීලි ටයිප් කරන ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් තමයි මෙතන තියෙන්නේ. අපි ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් ඩිස්ක්‍රිප්ෂන් කියන ෆීල්ඩ් එක බැලුවොත් එහෙම මේ ෆීල්ඩ් එකේ තියෙන ෆන්ක්ෂනැලිටි එක තමයි cross references the material to an international technical standards. දැන් ඔයාගේ අපි හදන මැටීරියල් එකට දැන් අපිට කම්පනි එකට ඕනි විදිහටනේ අපි මැටීරියල් කෝඩ් ඩිස්ක්‍රිප්ෂන්ස් දාන්නේ. නමුත් ඒකට ඉන්ටර්නැෂනල් රෙෆරන්ස් එකක් තියෙනවා නම් අපිට ඒ රෙෆරන්ස් එක මෙතන මේන්ටේන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් ඒ මැටීරියල් එකට මොකක් හරි මැටීරියල් කෝඩ් එකක් හරි මොනවා හරි දෙයක් තියෙනවා නම් අපිට ඒක මෙතන මේන්ටේන් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම දැන් අපේ මැටීරියල් එක මොකක් හරි බෝල්ට් එකක් වගේ කියලා හිතුවොත් එහෙම අපිට නිකන් ප්‍රොකියුමන්ට් කරනකොට නිකන් ජස්ට් බෝල්ට් කිව්වට බෝල්ට්ස් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? එතකොට අපිට මෙතන ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් ඩිස්ක්‍රිප්ෂන් එක දුන්නොත් එහෙම සප්ලයර්ට ඒ අපි දෙන කෝඩ් එක ඉන්ටර්නැෂනල් කෝඩ් එක රිෆර් කරලා ඒ අවශ්‍ය භාණ්ඩය අපිට එවන්න පුළුවන්. හරියට නිකන් HS කෝඩ් එකක් බාර් කෝඩ් එකක් වගේ මේ කියන ස්පෙસિෆික් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ සිස්ටම් එක කොහොමද බිහේවිය එක වෙන්නේ? It provides a standardized search term. If you don't know the internal material number, you can search for all materials matching a specific industry standards. ඒක තව benefit එකක් විදිහට ගන්න පුළුවන්. මොකද example එකක් විදිහට මම කිව්වොත් එහෙම අපේ කම්පනි එක ඇතුලේ අපිට ඕන විදිහට තමයි අපි material codes හදන්නේ. එතකොට අපිට ඇත්තටම ඒ ස්පෙસિෆික් මැටීරියල් එකේ කෝඩ් එක හෝ ඩිස්ක්‍රිප්ෂන් එක මතක නැහැ. නමුත් අපි දන්නවා ඉන්ටර්නැෂනලි මේ මැටීරියල් එකට තියෙන කෝඩ් එක. අපිට ඉන්ටර්නෙට් එකෙන් හරි හොයලා ඒක අපිට ගන්න පුළුවන්. එතකොට අපේ ස්පෙસિෆික් කම්පනි ස්පෙસિෆික් ඉන්ටර්නල් නම්බර් එක අපිට අමතක වුණත් අපිට අර ඉන්ටර්නැෂනල් නම්බර් එකෙන් සර්ච් කරලා අපිට ඒක මැටීරියල් එක හොයාගන්න පුළුවන්. අපි මේ ෆීල්ඩ් එකේ ඒ ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් ඩිස්ක්‍රිප්ෂන් එක මේන්ටේන් කරලා තිබ්බොත්. එතකොට ප්‍රොකියුමන්ට් එකේදී මම කිව්වා වගේ මේක ඇත්තටම වැදගත්. It ensure your supplier send you part that meets the exact global engineering requirement. මේක ගොඩක්ම ඔය ස්පෙයා පාර්ට්ස් හැන්ඩලින් වලදී වගේ තමයි පාවිච්චි වෙන්නේ. මොකද අපිට ස්පෙයා පාර්ට්ස් හැම එකක්ම එක වගේ වුණාට ඒ මැෂින්ස් වලට ස්පෙસિෆික් යුනික් ස්පෙයාර්ස් තියෙනවා. එතකොට අපිට හරියටම කියන්න පුළුවන් නම් අපිට ඕනි මොන පාර්ට් එකද කියලා ඒක සප්ලයර්ටත් පහසුයි. ඊට පස්සේ මැටීරියල් එක ආවට පස්සේ අපේ ඉන්ජිනියරින් ටීම් එකටත් ඒක ගොඩාක් ලොකු පහසුවක් වෙනවා.
මේ ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් ඩිස්ක්‍රිප්ෂන් එක SAP එකෙන් මේ විදිහට දීලා තියෙන්නේ description of the material in accordance with the appropriate industry standards. industry standards වලට අනුව දීලා තියෙන material description එක වාට මෙතන මේන්ටේන් කරන්න පුළුවන්. ඉතින්දිත් highlight කරලා තියෙනවා this field is purely for information. මේ ෆීල්ඩ් එක මේන්ටේන් කරන්න ඕනි මැන්ඩටරි එකක් නෙමෙයි. නමුත් අපි මාස්ටර් ඩේටා ටික ගොඩක් හොඳට තියාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒක ඇත්තටම අපිට රිපෝටිං ඇනලිටික්ස් වලදී වගේ පහසුවක් වෙනවා. නමුත් මේක ඔයාට මේන්ටේන් කරන්න ඕනි ෆීල්ඩ් එකක් නෙමෙයි. ඔයාගේ ප්‍රොසෙස් වලට ඩිරෙක්ට්ලි මේකෙන් රිලේෂන්ෂිප් එකක් බොටල්නෙක් එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි බේසික් මැටීරියල් කියන කොන්සෙප්ට් එක බැලුවොත් එහෙම බේසික් මැටීරියල් කියන ෆීල්ඩ් එකේ ෆන්ක්ෂනැලිටි එක තමයි it defines the primary substance of material is made of. ඒ මැටීරියල් එක හදලා තියෙන ප්‍රයිමරි සබ්ස්ටන්ස් එක මොකක්ද කියන එක අපිට මේ බේසික් මැටීරියල් කියන ෆීල්ඩ් එකේ මේන්ටේන් කරන්න පුළුවන්. ඒක දැන් ඔයාගේ මොන හරි ඉංජිනේරින් රිලේටඩ් ස්පෙයා එකක් නැක ස්ටේන්ලස් ස්ටීල් වලින්ද හදලා තියෙන්නේ ප්ලාස්ටික් මොන හරි නම් PVCද ඕක් වුඩ්ද ඒක ලී මොන හරි නම් මොන ලීයෙන්ද හදලා තියෙන්නේ මේ වගේ ප්‍රයිමරි සබ්ස්ටන්ස් එක මේන්ටේන් කරන්න පුළුවන් අපිට මෙන්න මේ කියන ෆීල්ඩ් එකේදී. System behavior එක පැත්තෙන් කතා කරොත් this field is used for global reporting. A company can run a report to see their total inventory of aluminium. ඒ කියන්නේ දැන් අපේ ඉන්වෙන්ටරි එක ගත්තොත් එහෙම අපේ ඉන්වෙන්ටරි එකේ රෝ පැකින් ෆිනිෂ් ගුඩ් හැමදේම තියෙන්න පුළුවන්. නමුත් අපි අපේ මැටීරියල් එක හදලා තියෙන ප්‍රයිමරි සබ්ස්ටන්ස් එක මේ ෆීල්ඩ් එක පාවිච්චි කරලා මේන්ටේන් කරොත් එහෙම අපිට මේ ෆීල්ඩ් එකකින් මාර රිපෝටින් එකක් අරන් බලන්න පුළුවන් අපි ගාව තියෙන ඉන්වෙන්ටරි එකේ කොච්චරක් මේ ප්‍රයිමරි සබ්ස්ටන්සස් තියෙනවද. දැන් ඔය උදාහරණ විදිහට ඇලුමිනියම් ගෝල්ඩ් මේ වගේ මැටීරියල් වල අපිට කොච්චරක් ස්ටොක් තියෙනවද කියලා බලා ගන්න. නමුත් දැන් ඒ මැටීරියල් එකේ තියෙන සබ්ස්ටන්ස් එකේ විදිහටම නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ තනිකර මේක ඇලුමිනියම් විදිහටම අපි ගාව නැතත් ඇලුමිනියම් වැඩිපුර පාවිච්චි කරලා හදපු වෙන ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් අපි ගාව තියෙන. නමුත් ඒතකොට අපිට ටෝටල් ඇලුමිනියම් කොච්චරක් තියෙනවද කියලා බලා ගන්න වගේ ඕනේ නම් මේ ෆීල්ඩ් එක ෆිල් කරන එකේ වැදගත්කමක් තියෙනවා. Crucial for product costing and sustainability. දැන් ඔයාලට obviously තේරෙනවා product costing වලදී අපි මේ වගේ ටිකක් ගණන් වටිනාකමෙන් වැඩි substances පාවිච්චි කරනවා නම් අපේ production වලට end product හදනකොට එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ කියන primary material එක අපි ගාව කොච්චරක් තියෙනවද inventory පැත්තෙන් costing පැත්තෙන් අපිට වැදගත් වෙන ඒ වගේම තමයි sustainability. මොකද දැන් සස්ටේනබිලිටි එක කියන්නේ අපේ බිස්නස් වල ගොඩක්ම කතා වෙන ටොපික් එකක්. එතකොට අපි ගාව ස්වභාවික දේවල් වලින් ගන්න මොනවා හරි මැටීරියල් එකක් වැඩිපුර අපේ ප්‍රොඩක්ෂන් එකට යනවා නම් ඒතර කොයි වෙලාවක හරි අපිට ඒක මේ සස්ටේනබිලිටි පැත්තෙන් ඉෂුව එකක් වගේ එන වෙලාවක වෙන්න පුළුවන් අවස්ථාවක අපි දන්නවා කොතනින්ද අපිට ඉෂුව එකක් වෙනවා නම් මොකද එක්සාම්පල් එකක් විදිහට අපි ඇලුමිනියම් වැඩිපුර පාවිච්චි කරනවා නම් අපේ ප්‍රොඩක්ෂන් එකේදී කොයි වෙලාවක හරි ග්ලෝබලි හරි ගවර්න්මන්ට් එකෙන් හරි මොකක් හරි ඩිරෙක්ෂන් එකක් ආවොත් ඇලුමිනියම් යූසේජ් එක අඩු කරන්න කියලා අපිට අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා අපේ ප්‍රොඩක්ෂන් එකට කොච්චර ලොකු හිට් එකක් වේද අපේ බිස්නස් එකට කොච්චර ලොකු වේට් එකක් මේකෙන් අරන් එනවද අර ඒ වගේ අපිට මේක රිපෝටින් ඇනලිටික්ස් ෆෝකාස්ටින් වගේ දේවල් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි මේ විදිහට අපේ ප්‍රයිමරි සබ්ස්ටන්ස් එක බේසික් මැටීරියල් එකක් විදිහට මේන්ටේන් කිරීම තුලින් දැන් මෙතන කියනවා වගේ if the market price of a raw material spikes this field helps you identify every product in your catalog that will be affected. දැන් ඔය ඇලුමිනියම් ප්‍රයිමරි සබ්ස්ටන්ස් එක විදිහට පාවිච්චි කරලා හදන ප්‍රොඩක්ට් කොච්චර තියෙනවද කියලා ඔයා දන්නවා නම් ඇලුමිනියම් ප්‍රයිස් ස්පයික් එකක් වැඩිවීමක් වුණොත් ඔයා දන්නවා මගේ ෆිනිෂ් ප්‍රොඩක්ට් වලින් කොච්චරකට මේක ඉම්පැක්ට් එක වෙනවද. අපේ බේසික්
data view 2 එකේ තියෙන තවත් ෆීල්ඩ් එකක් තමයි page format and CAD indicator කියලා කියන්නේ. එතකොට අපි බලමු මේ දෙකේ functionality මොනවද කියලා. page format එක අපි පාවිච්චි කරනවා. It links the SAP records to the engineering design. එතකොට ඔයාලට තේරෙනවා අපේ material එක මෙන්න මේ කියන engineering process එකක් related දෙයක් නම් තමයි අපි මේ කියන page format කියන ෆීල්ඩ් එක පාවිච්චි කරන්නේ. page format defines the drawing size. ඒ කියන්නේ අපේ A4 drawing එකක්ද A4 drawing එකක්ද මේ විදිහට අපිට page formatting එකට අවශ්‍ය informations තමයි අපි මේ ෆීල්ඩ් එකේ maintain කරන්නේ. එතකොට CAD indicator කියලා කියන්නේ it's a flag. ඒකේ මම පෙන්නන ස්ක්‍රීන් එකේ අපිට ටික් එකක් දාන්න තියෙන ඉන්ඩිකේටර් එකක් දාන්න තියෙන ඉන්ඩිකේටර් එක check කරන්න තියෙන්නේ. is a flag showing if a computer aided design CAD computer aided design files තියෙනවද නැද්ද කියන එක තමයි මෙතෙන්දී check වෙන්නේ. එතකොට system behavior එක මේක ඇත්තටම technical directory එකක් විදිහට තමයි වැඩ කරන්නේ. It tells the user if they should look for a digital 3D model or a physical blueprint. මේක ඔයාලට තේරෙනවා එතකොට මේ technical drawing related යන materials ඒක හා සම්බන්ධව තියෙන materials වලට තමයි මේ fields අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපේ ඩිසයින් ඔෆිස් එකයි ෆැක්ටරි ෆ්ලෝ එකයි අතර තියෙන ගැප් එක බ්‍රිජ් කරන්න මෙතන කනෙක්ට් එකක් විදිහට අපිට මේ SAP මැටීරියල් එක පාවිච්චි කරන්න පුළුවන්. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම දැන් අපේ වර්කර් දන්නවා නම් මේක මේ මැනුවල් print එකක් විතරක් නෙමෙයි මේකට CAD වලින් ඇඳපු A3 ෆෝම් එකක ඇඳපු ඩිසයින් එකක් තියෙනවා කියලා. ඉතින් එතකොට අපි මේ SAP Material Master එකේ අපි මෙහෙම CAD එකෙන් ඇඳපු drawing එකක් තියෙනවා කියලා ඉන්ඩිකේටර් එක දැම්මහම එයාට පුළුවන් ඒ drawing එක pull කරලා එයාගේ workstation එකේ වැඩ ටික කරගන්න. මං කිව්වා වගේම මේක ඇත්තටම information based field එකක්. මෙතන ඔයාට SAP description එකක් දාලා තියෙනවා ඒක කොහොමද use වෙන්නේ කියලා. ඉතින් මේ field එක purely information basis විදිහට තමයි යන්නේ. මේකෙදි මේ විදිහට තමයි page format එක තියෙන්නේ. මෙතනදිත් ඇත්තටම ඔයාට text field එකක් විදිහට තමයි ඔයාට දාන්න තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන CAD indicate එක මේක check box එකක් විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මේ indicate එක check කරන්න පුළුවන්. මේක tick එක දාන්න නොදා පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා ෆීල්ඩ් එකක් MS book part number කියලා. manufacturer standard book part number. මේකේ functionality එක stores the page or page number from a manufacturer's standard book. එතකොට ඔයාලට තේරෙනවා මේකත් ඇත්තටම reference data field එකක් විදිහට වගේ තමයි වැඩ කරන්නේ. එතකොට මේ fields වල ඇත්තටම usability එක තියෙන්නේ අපි මේ කියනවා වගේ complexity එකක් තියෙන materials වලට. ඒ කියන්නේ specific part number එකක් තියෙන ඒ වගේ material වලට තමයි normally අපි import කරන හෝ අපි locally procure කරන ඔය glass bottles ඊට පස්සේ ඔය මොනවා හරි raw material එකක් ඒ වගේ දේවල් වලට මේ fields එච්චර වැදගත් වෙන්නේ නැහැ. නමුත් specific මොකක් හරි part එකක් bearing එකක් වගේ දෙයක් ගන්නකොට ස්පෙෂලි ඔය අපි කියනවානේ ඔයා හිතන්නකෝ එයාක්‍රාෆ්ට් වල වගේ තියෙන මැටීරියල් හරිම ඉම්පෝර්ටන්ස්. ඒ කියන්නේ ඒ සේම් ස්පෙසිෆිකේෂන්ස් තියෙන අපි හරිම මැටීරියල් එක පාවිච්චි කරන්න ඕනි වගේ සිටුේෂන්ස් වල කම්ප්ලෙක්ස් ඔපරේෂන්ස් වල වගේ තමයි මේ ෆීල්ඩ්ස් ගොඩක්ම පාවිච්චි වෙන්නේ. system behavior එක serves as the external reference key. අර අපි කලින් කිව්වා වගේ standard number එක වගේම external reference key එකක් විදිහට වැඩ කරනවා. Why it matters? Very common in aviation and automotive sectors. If you need a spare part, this number helps you find the exact match from the manufacturer's original technical catalog. අද දවසේ අපි කතා කරන අන්තිම ෆීල්ඩ් එක medium එක. medium කියන එකෙන් අදහස් කරන්නේ it describes the physical state of the material. ඒ කියන්නේ මේ මැටීරියල් එක ලික්විඩ් ෆෝම් එකෙන්ද තියෙන්නේ ගෑස් ෆෝම් එකෙන්ද සොලිඩ්ද ග්‍රැනියුලර්ද මේකේ ඇත්තටම ෆිසිකල් ස්ටේට් එක මොකක්ද කියන එක තමයි අපි මෙන්න මේ මීඩියම් කියන
ෆීල්ඩ් එකේ මේන්ටේන් කරන්න. දැන් ඔයාට තේරෙන්න ඕනි මේ ෆීල්ස් මම වැඩ කරන ඕගනයිසේෂන් එකට, මම සපෝට් කරන ඕගනයිසේෂන් එකට ඕනිද නැද්ද? ඔයා සර්විස් ඕගනයිසේෂන් එකක් නම් ඔයා හදන සර්විස් මැටීරියල් වලට මේ ෆීල්ඩ්ස් අවශ්‍ය නැහැ. ඔයා වැඩ කරන්නේ නෝමල් නිකන් හිතන්නකෝ ප්‍රොඩක්ෂන් කම්පනි එකක මේකේ කම්ප්ලෙක්ස් මැටීරියල් මොකුත් නෙමෙයි හදන්නේ, සපත්තු සෙරෙප්පු පොත් වගේ ඒ වගේ හදනවා නම් මේක ඕනිද? එහෙම නැත්නම් ඔයා වැඩ කරන්නේ ඒවියේෂන් රිලේටඩ් ඕගනයිසේෂන් එකක. එතකොට ඕනිද? අන්න ඒ වගේ ඔයාට දැන් මේකේ තියෙන මේ ෆීල්ඩ්ස්, දැන් මම ජෙනරලි මේ ෆීල්ඩ්ස් ඔක්කොම එක්ස්ප්ලেইন කරාට ඔයාට තේරෙන්න ඕනි මේ ෆීල්ඩ් එකට ඉන්ෆර්මේෂන් එකක් මගේ ව්‍යාපාරයේ නීෂ් එක අනුව මම ඉන්පුට් කරන්න ඕනිද නැද්ද කියන එක. හරි. එතකොට දැන් අපේ මැටීරියල් එකේ ලික්විඩ් ෆෝම් එක, දැන් මේකට ලුබ්‍රිකන්ට් ඔයිල් එකක් නම් අපේ මැටීරියල් එක, මේකේ මීඩියම් එක ලික්විඩ්. ඒ වගේ අපිට මේකේ ෆිසිකල් ස්ටේට් එක මේන්ටේන් කරන්න පුළුවන්. used mainly in process industries, chemical, food. දැන් මං කලින් කියපු එක. It helps determine how the material is handled in recipes. බොම් එක bill of material වල අපි මේ කියන මැටීරියල් එක කොහොමද අපි හැන්ඩල් කරන්නේ, and how it is moved through pipes or containers. එතකොට මේක ලික්විඩ් එකක් නම්, ගෑස් එකක් නම් අපි ඒක අපේ ප්‍රොසෙස් එකට අරන් යන්නේ කොහොමද? ඒ ඔක්කොම ප්‍රොසෙස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපේ ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා අපේ මේ මැටීරියල් වල තියෙන නේචර් එක අනුව. එතකොට සේෆ්ටි ඇන්ඩ් ලොජිස්ටික් පැත්තෙන් අපේට මේ මැටීරියල් එකේ මීඩියම් එක අඳුර ගැනීමේ ලොකුම රික්වයර්මන්ට් එකක් තියෙනවා. මොකද ඔයා ඒ දේවල් ගබඩා කරනකොට, ප්‍රොඩක්ෂන් එකට මූව් කරනකොට, ප්‍රොසෙස් කරනකොට මේ වගේ අපිට ගොඩක් areas තියෙනවා consider කරන්න. You cannot store a liquid medium in a warehouse bin designed only for solid. solid form එකේ තියෙන එකක් ගබඩා කරන්න හදපු storage bin එකක ඔයාට liquid එකක් ගබඩා කරන්න බෑ. ඊට පස්සේ අපිට සමහර අපේ material items තියෙනවා, අපිට ඒක pallet එකක් උඩ තමයි ගබඩා කරන්න ඕනේ. අනිවාර්යෙන්ම අපිට ඒ වගේ specific requirements තියෙනවා. ඉතින් එතකොට මේ safety and logistics පැත්තට අපි මේ field එකේ maintain කරන information එකේ ලොකු වැදගත්කමක් තියෙනවා. The medium that is transferred through the link between two technical objects. අපි අද කතා කරේ basic data 2 basic data view 2 එකේ other data කියන area එක. මේකෙදි අපි fields 6ක් සම්බන්ධයෙන් කතා කරා. එතකොට mainlyම අපි basic data 2 එකේ දාන information act කරන්නේ material එකේ technical and regulatory profile එකට සම්බන්ධ informations තියාගන්න තැනක් විදිහට. එතකොට ඔයාගේ company එකේ ප්‍රොඩක්ෂන් එකේ කියනවා ප්‍රොඩියුස් කරන භාණ්ඩය හෝ සේවාව අනුව මෙන්න මේ ෆීල්ඩ්ස් ෆිල් කරන්න ඕනිද නැද්ද කියන එක තීරණය වෙනවා. ඒ වගේම තමයි බේසික් data 2 එක client level data store කරන තැනක්. එතකොට මේ අපි ෆිල් කරන information disregard your plant, warehouse, storage location, client level මේ informations බලපානවා. ඉතින් අපි next session එකේදීත් අපේ balance area එක ගැන කතා කරමු. මම හිතනවා දැන් ඔයාලට basic data view එකේ අපි මේ කතා කරපු fields ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. තවත් මොනවා හරි clarifications ඕනි නම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් comment එකක් විදිහට දාන්න. එහෙම නැත්නම් LinkedIn එකේ message එකක් විදිහට දාන්න. මම මට පුළුවන් විදිහට ඔයාලට ඒ ගැටලු निराකරණය කරගන්න උදව් කරන්නම්. අපි තවත් සෙෂන් එකකින් හම්බෙමු. ඔයාලා හැමදෙනාටම ගොඩාක් ස්තුතියි.